ගජමිතුරන් දෙදෙනෙකු වරක් අසල පිහිටි ගම්මානයකට යෑම සඳහා ඝන වනාන්තරයක් මැදින් ගමන් කරමින් සිටියහ. ඔවුන් වනාන්තරයේ තුලට ගැඹුරට යත්ම වනාන්තරයේ වඩාත් අඳුරු සහ නිශ්ශබ්ද වූ අතර බියමුසු හැඟීමක් වටපිටාවේ පැතිරෙන්නට පටන් ගත්තේය. හදිසියේම පඳුරු පිටුපසෙන් මතු විශාල වලසෙකු දරුණු ලෙස ගොරවන්නට විය. කිසිවක් නොසිතූ එක් මිතුරෙක් අනෙක් මිතුරා අතහැර දමා තම ජීවිතේ බේරා ගැනීම සඳහා බේගෙන් අසල ගසකට නැගගත්තේය. වලසොන් මියගිය අයට අත නොතබන බව සිහිපත් වූ නිසා බිම සිටි මිතුරා වහාම මියගියාසේ රඟපාමින් බිම දිගා විය. මොහොතක් ඔහු වටා ඉවකර බැලූ වලසා සෙමින් හැරි වනාන්තරය තුලට ගොස් නොපෙනී ගියේය. උපද්‍රවය පහව ගිය පසු ගස උඩ සිටි මිතුරා පහළට බැස වලසා නුඹේ කනට කොඳුරුලේ කුමක්දයි විමසුවේය. එවිට නුවණැති මිතුරා පිළිතුරු දෙමින් අනතුරකදී Tamanව අතහැර දමන කෙනෙකුව කිසිදා විශ්වාස නොකරන්න කියා වලසාමගේ කනට කීවා. යයි පැවසිය. එම පාඩම ඉගෙනගත් ඒ දෙදෙනා සැබෑ මිතුදම පිළිබඳ අලුත් අවබෝධයක්ද ඇතිව තමන්ගේ ගමන දිගටම කරගෙන ගියහ.